සුබ දවසක් යාළුවනි. අද මම ගෙනාවේ බ්ලවුස් එක පැටර්න් එකක් නිර්මාණය කරන්නේ කොහොමද? මම බ්ලවුස් එක පැටර්න් එකක් නිර්මාණය කරා. මෙම වීඩියෝ එකේ පෙනෙන්නේ ඔබට බ්ලවුස් එකක් මම පැටර්න් එක ෆැබ්‍රික් එක තියලා ඇඳ ගන්නවා. මේක ඇත්තටම හොඳටම ලස්සනට ඇඳ ගන්න ඕන පැහැදිලිව. ඉතින් මම ගෙදර තිබ්බ ෆැබ්‍රික් එක තමයි මේ බ්ලවුස් එක බ්ලවුස් පැටර්න් එක ඇඳගන්නේ. ඇත්තටම මම ඊළඟ වීඩියෝ එකට දානවා බ්ලවුස් එකක් කොහොමද පැටර්න් එකක් ගන්න කියලා. මම දැන් මේ ඇඳගත්ත පැටර්න් එක කපනවා. ඒක සියුම්ම කපන්න ඕන ඒ පැටර්න් එක. මගේ පැටර්න් වලින් මගේ ප්‍රථම වීඩියෝ එක මේක. ඊට පස්සේ මම පැටර්න් එක කපාගෙන මේ ෆ්‍රන්ට් එකයි බැක් එකයි වෙන වෙනම වෙන් කරගත්තා. මේක තමයි ෆ්‍රන්ට් එක. මේක තමයි බැක් එක. දැන් මට ඊළඟට ඕනන්නේ මේ ෆ්‍රන්ට් එකයි බැක් එකයි සොවින් කරන්න. ඒ කියන්නේ මහන්න. ඇත්තටම පැටර්න් එක හොඳටම ලස්සනටම ආවා. මම මේක ඇත්තටම පෙන්වන්න ඕන මිනි විදියට ගත්තේ පොඩියට ගත්තේ. මම දැන් මේකේ ෂෝල්ඩර් මහනවා. ෂෝල්ඩර් මහනවා. එක ෂෝල්ඩර් එකක් නිම කරගත්තා. ඊළඟට මට තියෙන්නේ අනිත් ෂෝල්ඩර් එක මහන්න. ඇත්තටම මට මේකේ මොකක්පයක් වගේ පෙන්වන්න ඕන ඔයාලට. මේ පැටර්න් එක කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා මේ ෆැබ්‍රික් එකට. ඊළඟට මම ඊළඟ ෂෝල්ඩර් එක වහනවා. අවසන් නිම කරගත්තා. ඊට පස්සේ මට තියෙන්නේ සයිඩ් සීම් දෙක වහන්න. ඇත්තටම මේ වීඩියෝ එක දාලා අදහසක් ගන්න පුළුවන් මගේ ප්‍රථම වීඩියෝ එක. මේක සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා ෂෙයා කරන්න. මම ඊට පස්සේ දැන් සයිඩ් සීම් එක වහනවා. මේක තමයි සයිඩ් සීම් එක. ඊට පස්සේ මම මහන්නේ අනිත් සයිඩ් සීම් එක. ටැග් කරලා කරලා ගන්න ඕනේ ඉතින් ලස්සනට. මම එක සයිඩ් සීම් එක නිම කරා. ඊළඟට තියෙන අනිත් සයිඩ් සීම් එක මසාගන්න. ඒ සයිඩ් සීම් එකත් බැක් පළුවයි ෆ්‍රන්ට් පළුවයි එකට තියලා හරියට මසා ගන්න. එතකොට තමයි ලස්සනට මේ පැටර්න් එක එන්නේ. ඊළඟට මට තියෙන්නේ මෙම මසාගත් මගේ සාම්පල් එක අයන් කරගන්න තියෙන්නේ. ඒකත් ඉතින් හොඳ ලස්සනට අයන් කරලා පස්සේ ඉතාමත් ක්වොලිටි එකම මේ පැටර්න් එක ඔබට බලා ගන්න පුළුවන් මේ බ්ලවුස් එකේ ක්වොලිටි එක අයන් කරාට පස්සේ ඕනම ඇඳුමක් අයන් කරාට පස්සේ මාර්ක් ක්වොලිටි එකක් එනවා. මේ මම මසාගත්ත බ්ලවුස් එක දැන් මේක අයන් කරනවා. බලන්න එතන හොඳ ක්වොලිටි එකක් එනවද කියලා. හොඳ ක්වොලිටි එකක් තියෙනවා. ඇත්තටම මෙම පැටර්න් එක ඉතාමත් බේසික් පැටර්න් එකක්. ඉතාමත් ලස්සනට බ්ලවුස් එකක් විස්කෝස් රෙදි වලින් නිම කරගන්න පුළුවන්. ඒකින් හින්දා මම මේ පැටර්න් එක කරන ආකාරය ඊළඟ වීඩියෝ එකේ සඳහන් කරන්නම්. දැන් බලන්න බ්ලවුස් එකේ ලස්සන ක්වොලිටි එක එන්නේ. ඒක මම පොඩියට ගත්තේ මොකද මේක වීඩියෝ එක පෙන්වන්න ඕන හින්දා. මේ බලන්න ලස්සන පැටර්න් එකක්. මම නැවත හමු වෙන්නම් වීඩියෝ එකේ. සුබ දවසක්.